ඔබ මේ දකින්නේ ශ්‍රී ලංකාවේ දිවා රාත්‍රී තරඟ පැවැත්විය හැකි පස්වන ක්‍රීඩාංගණය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක් වූ SSC ක්‍රීඩාංගණයේ දසුන් පෙළක්. ඔබ මේ දැන් දකින්නේ ඩ්‍රෝනා කැමරාවකින් රාත්‍රී කාලයේදී කොළඹ SSC ක්‍රීඩාංගණය දිස්වන ආකාරයයි. මෙවර 2020 ලොකු ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ තරඟ 5ක් මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ අනුව ප්‍රථම තරඟය පැවැත්වුණ පෙබරවාරි මාස 7 වෙනිදා පාකිස්තානයේ සහ නෙදර්ලන්තය අතර, දෙවන තරඟය පැවැත්වුණා 9 වෙනිදා සිම්බාබ්වේ සහ ඕමාන් කණ්ඩායම අතර, තුන්වන තරඟය පැවැත්වෙන පෙබරවාරි මාස 10 වෙනිදා. මේ තරඟය පැවැත්වෙන්නේ රාත්‍රී තරඟයක් ලෙස 7ට ආරම්භ කරන්නේ. ඒ කියන්නේ පාකිස්තානයේ සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර 10 වෙනිදා. ඊට පසුව 14 වෙනිදා පැවැත්වෙන අයර්ලන්තය සහ ඕමානය අතර තරඟය. ඉන්පසු පස්වන තරඟය මේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 18 වෙනිදා පැවැත්වෙන්නේ පාකිස්තානය සහ නැමීබියාව අතර. ඒ අනුව මෙම ක්‍රීඩාංගණයේදී තරඟ 5ක් පැවැත්වෙනවා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. නැවතත් කිව්වොත් ශ්‍රී ලංකාවේ දිවා රාත්‍රී තරඟ පැවැත්විය හැකි පස්වන ක්‍රීඩාංගණය ලෙස තමයි මෙම SSC ක්‍රීඩාංගණය ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ. ඔබ මේ දැන් දකින්නේ ඩ්‍රෝනා කැමරාවෙන් ගත් දසුන් පෙළක්.